සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කිරින් පැනින් ඉතුරුණු සුබ නව වසරකට ආශිර්වාද කරනවා සියලුම දෙනාට. මම ඇත්තටම අවුරුදු ගණනාවක් අවුරුදු 30කට වැඩි කාලයක් හැම අවුරුද්දම වාගේ එංගලන්තයට ආවා විවිධ උත්සව සඳහා. ඒ අනුව මේ වරත් කිස්බරි පන්සලේ අවුරුදු උත්සවය ඇතුළු අවුරුදු උත්සව සහ වෙනත් සංදර්ශන කීපයක් සඳහා ආවා. විශේෂයෙන් මේ තරේ කිස්බරි පන්සලේ අලුත් අවුරුදු උත්සවයට අමතරව මට ආරාධනාවක් ලැබුණා හීත්‍රු අතුල්දස්සනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් උන්වහන්සේගේ පන්සලේ පවත්වන අවුරුදු උත්සවයට සහභාගී වෙලා ඒ තරන්නේ මේ පන්සලට සම්බන්ධ දායක කාර්යකාරීන්ගේ දූ දරුවන්ට දෙමාපියන්ට අපේ නර්තන කලාව ගායන වාදන විදම් ප්‍රමාණයකට කියලා දීලා පුරුදු කරලා ඒ උත්සවයේ වර්ණවත් කිරීමට සහයෝගයක් දක්වන්න කියලා. ඒ අනුව මම මේ දැන් මේ දවස්වල ඉන්නේ හීත්‍රු අතුල්දස්සනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ. ඉතින් මම අපිට පුළුවන් හැටියට අපි මේ දරුවන්ට මේ දහම් කරුණු කියලා දෙනවා වගේම පන්සලෙන් අපි අපේ ලාංකීය නර්තන සංස්කෘතියේ ඒක දේශයක් වූ වටිනා නර්තන කලාව, වාදන කලාව, ගායන කලාව මේ ඇයට කැමති ප්‍රමාණයට ඉගෙනනවා. ඒ අය දැන් හොඳට පුරුදු පුහුණු වෙමින් ඉන්නවා. මේ 12 වෙනිදා තියෙනවා මේ පන්සලේ අලුත් අවුරුදු උත්සවය. ඉතින් ඒ සඳහා මම බැලුවයි අවුරුදු උත්සවයට පවත්වන ජන ක්‍රීඩා ඊළඟට නර්තන ගායන වාදන බැලුවා. ලංකාවේ වගේම අලුත් අවුරුදු උත්සවයක් ඔබට අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් 12 වෙනිදා. ඒ තමයි සියලු දෙනාටම ආරාධනා කරනවා මේ අපේ 12 වෙනිදා හවස 5 දිට පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනයටත් ක්‍රීඩා ආදිට සහභාගී වෙන්න ඉන්නට කියලා මමත් වෙනවා ඔබත් වෙන අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ලංකාවේ විදිහට පවත්වන හීත්‍රු අතුල්දස්සනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අලුත් අවුරුදු උත්සවය වර්ණවත් කරමු. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා.